අයි කිව්වා. ගුණාංශ මගේ යාළුවෙක් ඇවිත්. යාළුවෙක්? කවුද ඔඩ්ඩිමස්නාද? ඔඩ්ඩිමස්නා නෙමෙයි බං. මේ ඔඩ්ඩිමස්නා නෙමෙයි ගුරුනාංශේ. කවුද එහෙනම්? වට කුමාරද, තොට කුමාරද, අනුන් කුමාරද, සනුන් කුමාරද, රිද්දි කුමාරද, මල් කුමාරද? ඒ මගේ හත් කට්ටුවනේ. හරි. කට උත් හතනේ. ගුණාංශ විහිළුවපා. කවුදනේ යකුත් එක විහිළු කරන්නේ? එකෙක් ඉන්නවා. ඌ තමයි ඇවිත්. ඉතින් කවුද? නම කියමු. සඳරස්. සඳරස්. සඳරස්ද හිරුරස්ද? දරයක් කිව්වා ගුරුනාංශ විහිළුවපා. කවුදනේ යකුත් එක විහිළු කරන්නේ? එකෙක් ඉන්නවා. ඌ ඇවිල්ලා ඉන්න උදව්වක් ඉල්ලන්න. කියමුකෝ. මොකද්ද උදව්ව? උගේ කෙල්ල කාලයක් මගලගේ හිටිය අම්මා. අනේ හොඳයි. හොඳයි? මොන හොඳයිද? මාවයි පාම කියනවා. උවමනලු. හත්තිලාවේ. ඒක තමයි ආදරේ කියන්නේ. ඉතින් කිතුල්. ඌ අරන් ගියා. මූදු 7ක් එහාට. සත්සමුදුර. සත්සමුදුරනේ මේ කොටි බල්ගේ. බයිස්කෝප් වල නම් නේ කියන්නේ. බයිස්කෝප් නෙමෙයි. කොටි බල්ගේ බයම් තමයි අරගෙන ගියේ. ඉතින් එහෙනම් දැන් ඉරුස්ට වැරදුනා. නන්දරස්ට උදව් කරනවද? යන්න බෑ අනේ. ඒ මොකද? ඒ මහා භයානක මලයක් කුපිරිලා. ගුරුනාංශ දන්නවනේ. අපි කවදාවත් අනුන්ගේ බල ප්‍රදේශ වලට පනින්නේ නැහැයි කියලා. එහෙනම් මම දැන් මේ ටික කියන්නේ මගේ යාළු සඳරසාට. එහෙම කෙනෙක් මේ වටපිටාවේ ඇත්තටම ඉන්නවනම් නැතුම් බලන්න ඇවිල්ලා ඉන්නවනම් හොඳට අහගන්න එකයි. යාළු කලු යකුවට දේලු දොළ පුදනියමට ඒලු රණ කෙලියට යාළු කලල ඩාරිං දුරුකොට සඳර සූමේ ආපං. එහෙමයි. උඹ කිව්ව මගෙන් බේරගත්තා. එහෙමයි. ඒ වුණත් බං ඒකි උඹෙන් උදව්වක් ඉල්ලුවා. ඒකිගේ ජීවිතේ බාර ගන්නයි කියලා. උඹට ඒක කරන්න බැරුව ගියා. මොකද උඹ තාම පොඩි එකෙක්. පොඩි වුණාට උඹ ආදරේ මහ ලොකුයි බං. මං ඔබට පොරොන්දුවක් වෙනවා. එහෙමයි. මෝදු හතෙන් මෙහාට ආවොත් මං ඒක උඹට මුණ ගස්සනවාමයි. ඒක පොරොන්දුවක්. එනම් ගල් මූසලයෝ දැන් ඔබ අමතක කරලා ඵලයක්. එහෙමයි. ඉඳ. ගුරුනාන්සේ. අයි කිව්වා. අනේ බව් බං. බව් නේ. එනම්
ඌ පාව් බං. ආ